අර රට්ටපාල හාමුදුරන්ගේ කතාව අහලා ඇති. රට්ටපාල හාමුදුරන්ගෙන් අහනවා මෙච්චර දේපල තියෙද්දි මෙච්චර ලස්සන ගෙයක් තියෙද්දි සිටු සම්පතක් තියෙද්දි ලස්සන ගෑනු කෙනෙක් ඉදිද්දි ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මොනවා අහලාද මහණෝනේ. එතකොට කිව්වා මේ ලෝකේ කවුරුත් නොකියන දේවල් හතරක් බුදුහාමුදුරුවෝ කියන ඒව අහලා කියලා. මොනවා? ඌනෝ ලෝකේ අතිට්ඨෝ තණ්හාය දාසෝ. ලෝකේ තණ්හාව තමයි ස්වාමියා. අපි ඒ තණ්හාවේ වහල්ලු දාසය බවට පත් වෙලා ඕක අපිට කියලා දුන්නේ බුදුහාමුදුරුවෝ. ඊළඟට කියන අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය මොනවා එකතු කරත් අවසන කෙලවර සියල්ල දමා යා යුතුයි. ඕක කියලා දුන්නේ බුදුහාමුදුරුවෝ. ඊළඟට ඌනෝ අත්තානෝ ලෝකේ අනබිස්සරෝ. මේ ලෝකේ ත්‍රාණ රහිතයි. අපිට කිසිම රැකවරණයක් නැහැ. කවදා හරි දවසක අපි අපේම උත්සාහයෙන් මේ සසර තරණය කළ යුතුයි. කවුරුත් අපිට පිහිට වෙන්නේ නැහැ. ඔයත්තන්ට තරුණ කාලේ හිතනවා ඔක්කොම අපිට ඉන්නවා කියලා. නෑ නේද? කාලයක් යද්දි හිතනවා මට මං විතරයි කියලා. ඊටත් එහාට යද්දි හිතනවා මට මංවත් නැහැ කියලා. මතක තියාගන්න. මේ ලෝකේ කවුරුත් අපිව ගලවන්නව හැමතිස්සෙම කියනවා මං ගලවන්නම් මං බේර ගන්නම් මං ළඟට ගන්න. අනේ ඉතින් එහෙම ගන්නව නම් පුළුවන් නේ. අපිත් එහෙනම් කියනවා ගන්න කියලා. එහෙම ගන්නෑ කවුරු. එනිසා මහා පුදුම ලස්සන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා. නිසා අවබෝධයෙන්මයි පැවිදි වෙන්නේ.